ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අදත් කතා කරන්න යන්නේ තවත් ජ්‍යාමිතික ප්‍රමේයක් ගැන. අපි බලමු අද කතා කරන්න යන ජ්‍යාමිතික ප්‍රමේය මොකක්ද කියලා. අද කතා කරන්න යන ජ්‍යාමිතික ප්‍රමේය තමයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අගයට සමාන වෙනවා කියලා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මේක තමයි ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. බාහිර කෝණය. මේක තමයි පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. එහි අභ්‍යන්තර. ඒ කියන්නේ ඒකේ ඇතුලේ සම්මුඛ කෝණ දෙකේ එකතුවට. මේක තමයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවායි කියලා. ඒ කියන්නේ A ධන B සමාන වෙනවා C ට කියලා. තමයි මේ ප්‍රමේයෙන් කියන්නේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අගයට සමාන වෙනවායි කියලා තමයි කියන්නේ. C සමාන වෙනවලු A ධන B ගේ එකතුවට. අපි මේ ප්‍රමේයෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් බලමු. මේක තමයි ප්‍රශ්නය. මේක ඇවිල්ලා තියෙන 2017 O level ගාන විදිහට මේක හොයන්න කියලා තින්නේ DBC ගේ අගය. DBC ගේ අගය. මෙන්න මෙතන කෝණයේ අගය තමයි හොයන්න කියලා තින්නේ. අපි දැන් අර ප්‍රමේය මේකට දාලා බලමු. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මේකේ බාහිර කෝණය තමයි මේක. කෝණය පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. ඒ කියන්නේ මේ කෝණේ අගයට සමාන වෙනවයි කියලා තමයි කියන්නේ. ඉතින් අපි මේ ප්‍රමේය ආශ්‍රයෙන් සමීකරණයක් ගොඩනගා ගමු. මේ කෝණය මම DBC ධන මෙතන අංශක 90යි කියලා දීලා තියෙනවා. සමානයි අංශක 120ට. මේ ධන අංශක 90 අපි සමාන ලකුණෙන් එහා පැත්තට දානවා. එතකොට DBC සමානයි අංශක 120න් අඩු කරනවා අංශක 90ක්. ඒතර අපිට DBC කෝණයේ අගය එනවා. DBC සමානයි අංශක 30ක් කියලා අපිට උත්තරේ එනවා.